අද වීඩියෝ එකෙන් ඔයාලට මම පෙන්වන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ බෙන්ඩිගෝ සිටි එක බලන්න අපි යන ට්‍රිප් එකක්. බෙන්ඩිගෝ ටවුන් එක තියෙන්නේ මෙල්බන් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 152ක් 3ක් වගේ දුරකින්. ඒ කියන්නේ මෙල්බන් සිටි එකේ ඉඳන් පැය 2ක් 3ක් විතර දුරින් තමයි මේ පොඩි ටවුන් එක තියෙන්නේ. පරණ ටවුන් එකක්. අද ඉතින් අපි ඔක්කොලාටම පබ්ලික් හොලිඩේ එකක් නිසා අපි බෙන්ඩිගෝ ටවුන් එක බලන්න යන්න ට්‍රිප් එකක් දාගත්තා. මේ වීඩියෝ එක ගත්තේ ඇත්තටම YouTube වලට අප්ලෝඩ් කරන්න කියලා හිතාගෙන නෙමෙයි. ඒ නිසා ඉතින් ක්වොලිටි එකක් චුට්ටක් අඩුයි. ගොඩක් ලස්සනට කැප්චර් වෙලා නැහැ. ඒ වුණාට ඔයාලට පේනවා ඇති පාර දෙපැත්තේ හරිම ලස්සන සීනටික් වීව් එකක් තියෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න අපි බෙන්ඩිගෝ ටවුන් එකට යන්නේ කොහොමද කියලා. ඔන්න දැන් ඉතින් ගොඩක් දුර ආවට පස්සේ අපි නැවැත්තුවා කෝල්ස් එක්ස්ප්‍රස් එකක් ළඟ තියෙන මැක්ඩොනල්ඩ් එකක් අපිට උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්න. පබ්ලික් හොලිඩේ එකක් හින්දා ගොඩක් ඒවා වහලා. ඉතින් පොඩි වෙලාවකට නැවතිලා එතනින් පොඩි ස්නැක් එකක් අරන් ඔන්න දැන් මේ ඇවිල්ලා ඉන්නේ බෙන්ඩිගෝ සිටි එකට. ඔයාලට පේනවා ඇති බිල්ඩින්ස් එහෙම ගොඩක් වෙනස් මෙල්බන් සිටි එකට වඩා පරණ පාටයි බිල්ඩින්ස් එහෙම. පබ්ලික් හොලිඩේ එක නිසා ගොඩක් ප්ලේසස් වහලා බලන්න යන්න ගොඩක් තැන් තිබුණ නැහැ. පාක්ස් වගේ ඒවට තමයි අපි ගියේ. මම මේ පාර අයිනේ තියෙන අර ලස්සන බිල්ඩින්ස් එහෙම වීඩියෝ කරගත්තා. ඔයාලට පෙන්නන්න. ඉතින් අපිට බලන්න යන්න හම්බුණා බෙන්ඩිගෝ වල ආර්ට් ගැලරි එක. මේ තියෙන්නේ ඒ ආර්ට් ගැලරි එක ඇතුලේ පොඩි ක්ලිප් එකක්. ලස්සනයි. ඒක ගොඩක් ලොකුයි. මාරම ලස්සන චිත්‍ර තිබුණා පරණ ඒවා. ඒකත් බලලා ඊට පස්සේ අපිට හම්බුණා තව පොඩි ටවර් එකක්. ඒකට නැග්ගහම මේ බලන්න ඈත මුළු බෙන්ඩිගෝ ටවුන් එකම පේනවා. ඒකත් පොඩි වීව් එකක් තියෙන එකක් අරගෙන ඉතින් අපිට වැඩි බලන් දෙයක් තිබුණ නැහැ. ඊට පස්සේ මේ ළඟ තියෙන පාක් එකකට ගිහිල්ලා අපි දවස් ඉවර කරලා අපි නැවතුනේ නැහැ. ආපහු ඉතින් අපි ගෙදර ආවා. ඒ ඔහොම තමයි අද දවස අපි බෙන්ඩිගෝ වල ගත කරේ.